සාදරෙන් ආදරෙන් පිළිගන්න වෙනද වගේම YouTube channel එකට ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ අපේ web development video tutorial එකේ දෙවෙනි වීඩියෝ එක විදියට අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ වෙබ්සයිට් එකක් කොහොමද host කරගන්නේ කියලා මම දන්නවා ඔයගොල්ලෝ host කරනවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කමක් නැහැ ඒකට ගොඩක් මිනිස්සු ලංකාවේ වචන දන්නේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හැබැයි ඕගොල්ලෝ වැඩි එක ගණන් ගන්න එපා. හොස්ට් කරනවා කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේදී හදාගත්ත මෙන්න මේ වෙබ්සයිට් එක අපි අන්තර්ජාලයට මුදා හරින එක නැත්නම් අන්තර්ජාලයට පබ්ලිෂ් කරන එකට තමයි හොස්ටිං කියලා කියන්නේ. එතකොට ඔයාගේ වෙබ්සයිට් එක ඕන එක්කෙනෙක්ට ලින්ක් එක ගහලා ඉවර වෙලා ඔයාගේ නෑදෑයන්ට යාළුවන්ට ඔයාගේ URL එක ගහලා ඉවර වෙලා ඔයාගේ ඔයා හදපු වෙබ්සයිට් එක බලා ගන්න හැකියාව තියෙනවා. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝගේ browser එක open කරලා GitHub කියලා search එකක් දෙන්න. GitHub කියලා ගෙවුවෙන් පස්සේ එන පළවෙනි link එකට යන්න. පළවෙනි link එකට ගියාට පස්සේ ඕගොල්ලෝ මම දැන් මෙහෙම මගේ account එක හදලා තියෙන හින්දා මගේ හදලා තියෙන repository තමයි මේ පෙන්නන්නේ. ඒ වැඩි ගණන් ගන්න එපා මම ඒ කිව්වේව. මම මේ sign out වෙන ඕගොල්ලොන්ට account එකක් හදන්න කොහොමද කියලා වෙන්නන්න ඕන හින්දා ඕගොල්ලෝ පළවෙනියට GitHub එකට එනවා. පළවෙනි link එකෙන් ආවට පස්සේ මේ වගේ තැනකට තමයි වැටෙන්නේ. ඕගොල්ලෝ මෙන්න මෙතන පළවෙනියට sign in කියන එක උඩ බලන්න. ඒ උඩ පස්සේ new to GitHub කියලා තියෙනවා මෙන්න මෙතන. and then create an account කියලා එකක් තියෙනවා. අන්න එතනට ගියාට පස්සේ ඔයගොල්ලෝගේ email එක ගහලා simple symbol capital ඔක්කොම එකතු කරලා password එක ගහලා හොඳ strong username එක ගහලා continue දුන්නාට පස්සේ ඕගොල්ලෝම අර ඒ කියන්නේ ඕගොල්ලෝගේ ප්‍රශ්න වගේක් අහනවා. ඒ වලට terms and condition වලට accept දීලා ඕගොල්ලෝම ආවෙන් පස්සේ මේ වගේ තැනකට එනවා. මේ වගේ තැනකට ආවෙන් පස්සේ ඕගොල්ලෝගේ auto select වෙලා තියෙන ඔක්කොම detail එතන sign in වෙන විතර ඕගොල්ලොන්ට තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම platform එකකට තමයි අපි වැටෙන්නේ. ඊට පස්සේ වෙන මෙතන දාන ලකුණක් තියෙනවා plus mark එක. අන්න ඒක උඩට ගිහිල්ලා new repository කියන එක උඩ බලන්න. new repository කියන එක උඩ ගිහින් පස්සේ මම මෙතන ගහ ගන්නවා අවිෂ්ක වෙබ් කියලා ගහ ගන්නවා. මගේ නම් අදාලා මෙහෙම ඕගොල්ලොන්ගේ ඕන දෙයක් මෙතන ගහගත්ත අවුලක් නැහැ. ඕනම එකක් මම මෙහෙම ගහ ගන්නවා. ඊට පස්සේ add readme file කියලා තියෙනවා. අන්න ඒකට ටික් එක දාලා create කියන උඩ වණ්ඩ ඒක උඩ ඉපුවෙන් පස්සේ අපි කෝඩ් එක ලියන්නෙත් නැහැ. මෙන්න මෙතන add file කියලා create new file දෙන්න එපා. අපි create new file දෙන්න ඕනේ නැහැ. අපි මේ ඉස්සෙල්ලා web එක මේ හදාගත්තනේ ඉස්සෙල්ලා වීඩියෝ එකේදී. අන්න ඒ web එක මෙන්න මෙතන choose your account file කියන එකට ගිහිල්ලා මගේ HTML වෙබ්සයිට් එක මෙන්න මෙතනට දුන්නාන් පස්සේ HTML වෙබ්සයිට් එක උඩට පේනවා index.html කියලා මෙන්න මෙතනට select වෙනවා. ඊට පස්සේ මෙතන commit changes කියන එකට යන්න. commit changes කියන එකට ගියාට පස්සේ processing new file කියලා පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙතන file දෙකක් add වෙලා තියෙනවා. readme md කියලා file එකකුයි index.html කියලා web එකකුයි. web එකක් නෙමෙයි. web එක අපේ අපි මේ settings කියන එකට යන්න. settings කියන එකට ගියාට පස්සේ මේ general කියන එකට පල්ලෙන් තියෙන pages කියලා එක. මෙන්න මේ pages කියන එකට ගියාට පස්සේ මෙන්න මේ branch කියලා තියෙනවා. GitHub pages is current disabled select
source below to enable GitHub pages for this repository කියලා තියෙනවා. මෙන්න මෙතන non දීලා තියෙන එක ඕගොල්ලෝ mine දාගන්න. ඊට පස්සේ මේ root එක auto select වෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතන save කියන එක උඩපුවෙන් පස්සේ ඕගොල්ලොන්ට තප්පර චුට්ටක් වෙලා ඉඳලා ඒ කියන්නේ මම මේ ඉන්න වෙලා ඉඳලා ඕගොල්ලෝ ඕගොල්ලෝ මෙන්න මේ page එක refresh කරාට පස්සේ ඕගොල්ලොන්ගේ ඕන්න දැන් මෙන්න මෙතනින් GitHub pages source save කියලා පේනවා. දැන් ඕගොල්ලෝ මෙන්න මේ right click කරලා reload වුණාට පස්සේ තාම ආවේ නැහැ. තව චුට්ටක් වෙලා යනකොට ඕක එනවා. ඔන්න මම ඔයගොල්ලන්ට මේ හැමදේම live කියලා දෙනවා. සමහර ඒගොල්ලෝ කපලා කොටලා හැමදේම කියලා දෙනවා. මම ඕගොල්ලන්ට මට ආපු error හැමදේ ගැන මම ඕගොල්ලන්ට කියනවා. ඔන්න දැන් හරි ඔන්න පළවෙනි පාර රීලෝඩ් එක දුන්නාම ආවේ නෑ. රීලෝඩ් එක කියන්නේ රීෆ්‍රෙෂ් එක පාර දුන්නාම ආවේ නෑ පළවෙනි පාර. දෙවෙනි පාර රීෆ්‍රෙෂ් එක දුන්නාම ආවා. දැන් ඕගොල්ලන්ට පේනවා use ITs live at ht types ලක්ෂාන් 92.1.github.io/kavishka web ෆ්ලෑෂ් කියලා පෙන්නනවා. මෙන්න මෙතන visit site කියන එකට ගියාට පස්සේ ඕගොල්ලොන්ට පේනවා traveling lanka premium කියලා පෙන්නනවා. ඕගොල්ලෝ මගේ ඔන්න අපි සාර්ථක විදියට අපේ වෙබ් එක අන්තර්ජාලයට පුදා හැරලා තියෙන්නේ. දැන් අපි දැන් ඔන්න මමගේ දැන් link එක මෙන්න මෙතනින් copy කරගන්නවා. ඕගොල්ලෝ වෙන එකකට ගිහින් ඒක paste කරොත් එහෙම ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. වෙබ්සයිට් එක තාම තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට තව දෙයක් කියලා දෙන්න තියෙනවා. දැන් අපි අපේ සයිට් එක සුපිරියට හදාගත්තා. තව දැන් ඒක ඉන්ටර්නෙට් එකට පබ්ලිෂ් කරා. තව දෙයක් තමයි ඕගොල්ලන්ට එක මම ඉස්සරහදී ගෙනල්ලා දෙනවා. මම මේක ඕගොල්ලෝ පොඩි ආරම්භයක් විදිහට මේක මම කියලා දෙනවා. ඕගොල්ලන්ට වෙබ්සයිට් එක අප්ඩේට් කරන්න ඕන නම් මේකෙන් අප්ඩේට් කරගන්න පුළුවන්. මේ කෝඩ් කියන එකට ගිහිල්ලා නැත්නම් මේ add file කියන එකට ගිහිල්ලා ඕගොල්ලොන්ගේ වෙබ් එක අප්ඩේට් කරගන්න පුළුවන්. හරි අපි බලමු. දැන් මං වෙනම account එකකින් ගිහින් බලලා බලමු. වෙන account එකකින් ගිහිනොත් ඒක ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. දැන් ඕන එක්කෙනෙක්ට මගේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඕගොල්ලෝ මගේ වීඩියෝ එකෙන් මොනවම හරි දැයි කියන ගත්තන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ෂෙයා පාරක් දෙන්න. යාළුවෙක්ට පෙන්න අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තොත් මටත් දෙයක් වෙනවා. මටත් ඒක ලොකු පිනක්. මම ඒ ගොඩක් දේවල් කියන්න ඕනේ. මගේ වීඩියෝ වල views නැති වෙන්න පුළුවන්. මගේ වීඩියෝ වල views නැති වුණාට මම වීඩියෝ දාන්න නවත්තන්නේ නෑ. ඔගොල්ලෝ පය වෙන්න එපා. මගේ වීඩියෝ බලන දෙතුන් දෙනෙක් හරි ඇති. ඒගොල්ලොන්ට මම මේ කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන්ම මගේ වීඩියෝ බලන්න. ඕගොල්ලෝ ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මොනවම හරි දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න. ෂෙයා පාරක් දෙන්න. යාළුවෙක්ට පෙන්න. මගේ වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. බෙල් අයිකන් එක ඕල් දාලා තිබ්බනම් subscribe කරලා මගේ වීඩියෝ එකෙන් හමු ගන්නවා හැමෝටම.